අපි දන්නවා වී වගාව ගොඩක් දුරට මේ වන විට වල් වී උවදුරට භාජනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි විනිෂ්පාදනයේ අස්වැන්නේ ගුණාත්මයට මේ වල් වී වලින් සිදුවන හානිය කියා නිම කරන්න බෑ. ඉතින් මේ වල් වී කියන්නේ මොකක්ද? වල් වී හඳුනාගන්නේ කොහොමද? සහ මේ වල් වී හඳුනා ගැනීම තුළින් අපි කොහොමද සාර්ථක වල් වී පාලනයකට යොමු වෙන්නේ කොහොමද කියලා කතා කරන අරමුණින් තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ බත්තලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයට. ඉතින් මේ වල් ගොයම් එහෙම නැත්නම් වල් වී පාලනය කරන්න කොහොමද කියලා අපව දැනුවත් කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය බතලගොඩ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක තිලක්ෂී අලහකෝන් මහත්මිය. ඉතින් අපි අහලා බලමු මේ තිලක්ෂී මහත්මියගෙන් කොහොමද මේ වල් වී එහෙම නැත්නම් මේ වල් ගොයම් පාලනය කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා. වල් වී පාලනය සඳහා අපි නිර්දේශ කරන්නේ ඒකාබද්ධ වල් වී පාලන ක්‍රමවේදය. මෙම ඒකාබද්ධ වල් වී පාලන ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරකම් 4කින් යුක්ත වෙනවා. පළවෙනි එක තමයි අපි වගා කරන ක්ෂේත්‍රයට අපේ වගා ක්ෂේත්‍රයට පිටතින් වල් වී බීජ ප්‍රරෝහ පැමිණීම වළක්වීම. මේ සඳහා අපි සහතික කළ බිත්තර වී අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු වෙනවා. මොකද අපිට සහතික කළ බිත්තර වී වල වල් වී බීජ එකක් ග්‍රෑම් 500ක ප්‍රමාණයක එක වල් වී බීජ 60ක්වත් නැහැ කියන එක සහතික කරන්න පුළුවන්. දෙවැනියට තමයි වගා කරන ගොයම් ප්‍රභේදයේ බීජ පෙඟවීමක් සිදු කරනවනේ ක්ෂේත්‍රයේ සිටුවීමට පෙර මෙම පෙඟවීම සඳහා පිරිසිදු ජලය භාවිතා කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ වගා කරන ක්ෂේත්‍රයේ මල් පිපීම ආරම්භ වීමට පෙර බිම් මට්ටමේ ඉඳලා මීටර් 2ක් උසට පොලිතින් බාධකයක් අපේ ක්ෂේත්‍රයේ වටේට යොදන්න පුළුවන් නම් අපේ ක්ෂේත්‍රයෙන් පිටත ක්ෂේත්‍රවල තිබෙන වල් වී වලින් පැමිණෙන පරාග වැළැක්වීම නතර කරන්න පුළුවන්. ඒ වගේම බිත්තර වී වගා කරන ගොවි මහත්මයෙක් නම් අනිවාර්යයෙන්ම ඒ යායේ තියෙන අනිත් ක්ෂේත්‍රවල ඉඳලා මීටර් 100ක දුරක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. මොකද අපේ යායේ තියෙන අනිත් ක්ෂේත්‍රවල ඉඳලා පැමිණෙන පරාග අපේ බිත්තර වී ක්ෂේත්‍රයේ සමග මිශ්‍ර වීම වැළැක්වීම සඳහා. ඒ වගේම තමයි පිරිසිදු යන්ත්‍ර සූත්‍ර භාවිතය ඉතාමත් වැදගත් වෙනවා. දෙවැනි ක්‍රියාකාරකම තමයි දැනට අපේ වගා ක්ෂේත්‍රයේ වල් වී බීජ පැළ තියෙනවා නම් මෙම පැළ මරා ඉවත් කිරීම. මේ සඳහා බිම් සැකසීමට පෙර සියල්ල නසන වල්නාශකයක් යොදා ගන්න පුළුවන්. මෙම සියල්ල නසන වල්නාශකය මගින් පෙර කන්නේදී වල් වී බීජ පැවතුනා නම් ඒවා පැලවෙද්දී ඒවා ක්ෂේත්‍රයෙන් මරා ඉවත් කිරීමක් සිදු කරනවා. පෙර කන්නේදී අපි හඳුනාගත්තා නම් මෙම වගා ක්ෂේත්‍රය වල් වී ගහණය ඉතාමත් අධිකව තිබුණා කියලා අපිට පුළුවන් පිදුරු තට්ටුවක් දාලා ගිනි තැබීමක් සිදු කරන්න. මෙම ගිනි තැබීම මගින් වල් වී යට අපේ ක්ෂේත්‍රයේ තිබුණා නම් ඒ වගේ ජීවිතාවය නැති වෙන්න පුළුවන්. නිවැරදි ලෙස බිම් සකස් කිරීම ප්‍රධාන අධියර 3කින් යුක්ත වෙනවා. අපි පළවෙනි අධියරයේදී අපේ ක්ෂේත්‍රය තැටි නගුලක් යකඩ නගුලක් වගේ උපකරණයක් භාවිතයෙන් පස පෙරලීම සිදු කරන්න පුළුවන්. පස පෙරලීමේදී පාංශු බීජ බැංකුවේ පවතින මෙම බීජ පසෙන් උඩට පැමිණීමක් සිද්ධ වෙනවා. මේත් සමගම ඒවා පැලවීමකට ලක් වෙනවා. පළමු අදිරිය සම්පූර්ණ කරාට පස්සේ දින 10කට 14කට වගේ පස්සේ අපිට පුළුවන් දෙවැනි වර රොටවේටරයක් භාවිතයෙන් අර පෙරලපු පස් පිඬැල්ල කැබලි වලට කඩලා ගන්න. මෙම කැබලි කිරීම මගින් පැලවුණු පැල විනාශ කිරීමකට ලක් කරන්න පුළුවන්. මෙම දෙවැනි අදිරියෙන් දින 5කට 7කට වගේ පස්සේ අපිට පෝරු ගෑම සිදු කරන්න පුළුවන්. නිවැරදි ආකාරයට ඒකාකාරව අපේ බිම් ක්ෂේත්‍රයේ පෝරු ගාලා අපිට පැල සිටුවීම හෝ බීජ වැපිරීම සිදු කරන්න පුළුවන්. මේ යටතේ එන තවත් සාර්ථක වුණු ක්‍රියාකාරමක් තමයි අපේ ක්ෂේත්‍රයේ පවතිනවා නම් අපි දැනට වගා කරන ප්‍රභේදයට වඩා වෙනස් වුණු ලක්ෂණ සහිත ගොයම් පැළ
අපිට අඳුරගන්න පුළුවන් ඒ ගොයම් පැල වල්වී පැල විදිහට. ඒවා අතින් ගලවා ඉවත් කිරීම අපිට සිදු කරන්න පුළුවන්. තුන්වෙනි ක්‍රියාකාරකම තමයි දැනට අපේ වගා ශේෂ්ත්‍රයේ වල්වී බීජ පවතිනවා නම් එම වල්වී බීජ පැලවීම වැළැක්වීම. මේ සඳහා අපිට ආහුඹු ලෙස බීජ වැපිරීමක් සිදු කරනවට වඩා බීජ වප්කරයක් මගින් බීජ වැපිරීම පැරෂුට් ක්‍රමයේ භාවිතය යනාදී ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මේ මගින් සම්මත ආකාරයෙන් නිර්දේශිත පැල ගහනයක් නිරත්තු වෙනවා. ඒ වගේම තමයි ජල කළමනාකරණය පවා අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. හතරවෙනි ක්‍රියාකාරකම තමයි පාංශු බීජ බැංකු හායනය. එහෙමත් නැත්නම් අපේ පාංශු බීජ බැංකුවේ පවතින මෙම වල්වී බීජ ප්‍රමාණය අඩු කිරීම. මේ සඳහා අපිට ස්ටේල් බෙඩ් තාක්ෂණය යොදා ගන්න පුළුවන්. මෙම ස්ටේල් බෙඩ් තාක්ෂණයේදී අපි මුලින්ම සාමාන්‍ය පරිදි බිම් සැකසීම සිදු කරනවා. බිම් සැකසීම සිදු කරලා අපි වැපිරීමක් හෝ පැලසිටවීමක් සිදු කරන්නේ නැතුව දින 10ක පමණ කාලයක් අපේ ශේෂ්ත්‍රය පවත්වා ගන්නවා. මේත් සමගම අපේ ශේෂ්ත්‍රයේ තියෙන මෙම වල්වී බීජ පැලවීමට පටන් ගන්නවා. මෙම දින 10 අවසානයේදී අපිට පෝරුවක් මගින් හෝ සියල්ල නැසන වල්නාශකයක් යෙදීමෙන් ඒ පැලවෙලා තියෙන වල්වී පැල ශේෂ්ත්‍රයෙන් ඉවත් කිරීමක් සිදු කරන්න පුළුවන්. වී වගාව සමග වල්වී පැතිරීමේ අවදානම ඉහළට. ඔබ වගා කර ඇති ගොයම් වර්ගයට වෙනත් ලක්ෂණ ඇති ගොයම් තිබේ නම් ඒ වල්වී විය හැකිය. ඒවා ගලවා ඉවත් කර වල්වී පැතිරීම පාලනය කරන්න. වැඩි විස්තර සඳහා පුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ බතලේගොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනය අමතන්න. 037 22 58 561. වල්ගොයම් බීජපැල අවධියේදී වර්ධක අවධියේදී පීඩන අවධියේදී හා මේරු අවධියේදී හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. වල්වී කියලා කියන්නේ ඔරයිසා සැටිවා විශේෂයටම අයිති ගොයම් ගහක් ඇත්තම කිව්වොත්. එතකොට මේ වල්වී ශාකයට ගොයම් ගහේම පවතින සමාන කායික විද්‍යාත්මක රූපීය සහ ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ තියෙනවා. ඒ නිසා මෙම වල්වී හඳුනා ගැනීම ඉතාමත් ප්‍රවේශමෙන් සහ අවධානයෙන් කළ යුතු දෙයක්. බීජ පැල අවස්ථාවේදී මෙම වල්වී වල පාදස්තය එහෙම නැත්නම් මුල කිට්ටුව අපිට රතු දම් පැහැයක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි කඳ සිහින් වෘත්තාකාර හැඩයක් දකිනවා. අපි වගා කරන ප්‍රභේදය හා සලකනකොට වල්වී වල වර්ධන වේගය සාපේක්ෂව වැඩි. ඒ හේතුවෙන් අපේ වගාවේ මුල් කාලයේදී ඉතා කුඩා පැල දකින්නට පුළුවන් වුණත් වපුරලා දින 10ක් 15ක් වගේ වෙනකොට උසින් වැඩි පැල අපිට දකින්න පුළුවන්. මෙම වර්ධක අවධියේදී අපිට බොහොමත්ම දිගින් වැඩි පත්‍ර දැක ගන්න පුළුවන්. ගොඩක් දුරට මේ පත්‍රවල දිග ස්වභාවය වැඩි නිසා පත්‍රවල නැමණු ස්වභාවයක් දැකගත හැකි වෙනවා. ඒ වගේම මෙම පත්‍ර අපිට අල්ල බැලුවොත් බොහොම රළු ස්වභාවයක් දකිනවා. ඒ වගේම තමයි බූව ගතිය වැඩි. තව ලක්ෂණයක් අපිට විදිහට කතා කරන්න පුළුවන්. මෙම පාදස්තය ගැන බැලුවොත් පාදස්තය රතු දම් පැහැයක් අපිට දකින්න පුළුවන්. අපිට මේ පර්වවල ඉතාමත් දිගින් වැඩි ස්වභාවයක් දකින්න පුළුවන්. සාමාන්‍ය අපි වගා කරන ප්‍රභේදවලට වඩා මෙම පර්ව අතර දිග වැඩි. ඒ වගේම මෙම පර්ව වලින් අපිට මේ මෙන්න මෙතන දකින්න පුළුවන් මුල් පාර්ශවික මුල් ඇවිත් තියෙනවා. සාමාන්‍ය අපි වගා කරන දර්ශවල අපිට දකින්න පුළුවන් ඒකාකාරී මල් පිපීමක්. හැබැයි මේ වල්වී වල කරලේ විටින් විට තමයි මල් පිපීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපිට බලන්න පුළුවන් මේ පරිණත වෙන බීජ විටින් විට හැලෙන තත්වයක්. ඒ කියන්නේ අපි එක වල්වී කරලක් ගත්තොත් වල්වී කරලේ එක එක අවස්ථාවල පරිණත වෙන බීජ තියෙනවා. ඒ නිසා මෙම පරිණත වෙන බීජ හැලීමකට ලක්වීම දකින්න පුළුවන්. ඒ වගේම තමයි මම කලින් කිව්වා අපිට මේ කඳේ මුල කිට්ටුව
කඳ දම් පැහැයක් රතු පැහැයක් දකින්න පුළුවන් කියලා. මෙම පැසෙන අවධියේදී අපිට ඒ දම් රතු පැහැය ඉතාමත් පැහැදිලිව දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ වගේ කරලක් ගත්තොත් අපි දැනට අධ්‍යයනය කරලා තියෙන විදිහට ලංකාවේ පවතින සමහර වල්වී වර්ගවල මෙන්න මේ වගේ දිග නණ්ඩුවක් දකින්න පුළුවන්. සමහර ඒ වගේ කොට නණ්ඩුවක් තියෙනවා. සමහර ඒ වගේ නණ්ඩුවක් දකින්නට නැති තරම් වෙනවා. මේරු අවධියේදී අපිට දකින්න පුළුවන් කුරුළු හානියක ලක්ෂණ. මොකද කරලේ තැනින් තැන වීයට නැති වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව මම කලින් කිව්වා විවිධාකාර පරිණත අවස්ථාවන් වලදී පවතින වී ඇට එක කරලක පවතින්න පුළුවන් කියලා. එතකොට මුලින්ම පරිණත වෙන බීජ හැලීමකට ලක් වෙනවා. ඒ හේතුව නිසා තමයි අර කුරුළු හානියකදී වගේ අපිට කරලක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් වී කරලක් අපි අරගෙන අතට අරගෙන මෙහෙම පොඩ්ඩක් පොඩි කරලා බැලුවොත් එහෙම අපේ අතේ බොහොම වැඩි ප්‍රමාණයක වී ඇට ප්‍රමාණයක් හැලිලා තියෙනවා දකින්න පුළුවන්. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි සාමාන්‍ය කරලක පවතින බොල් වී ඇට ප්‍රමාණය ඉතාමත් අධිකයි. වල්වී කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ඇත්තටම මේ සාමාන්‍ය ගොයම් ශාකයක්. ඒ නිසා අපේ ගොවි මහතුරු මේක හරියට අඳුරගන්නේ නැහැ. සමහර විට මේක තිබුණට කමක් නැහැ කියලා තින්න පුළුවන්. මේකෙන් වෙන්නේ තවදුරටත් ව්‍යාප්තිය වැඩි වෙන එක. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරන්න කියලා. වනදර්ශ සමග එහෙම නැත්නම් වගා දර්ශම දෙකක් පරපරාගණයට ලක් වෙන්න පුළුවන්. මේ විදිහට ලක් වෙලා අර කියන වල් වී කියන ප්‍රභේද හැදෙන්න පුළුවන්. ඉතා හොඳින් අඳුරගෙන මේවා පාලනය කිරීම වැදගත්. මේ සඳහා ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මේ වෙනකොට ව්‍යාප්ති අංශ සමග විශේෂ වැඩපිළිවෙලක් සකස් කරමින් ඉන්නවා. වල් වී හඳුනා ගැනීමත් පාලනය කොහොමද ශේෂ්ත්‍ර මට්ටමින් සිදු කරන්නේ කියලා. ඉතින් ඒකට අපි වල් වී හඳුනා ගැනීමේ සතියක් ප්‍රකාශයට පත් කරන්නත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා අපට උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට මේ සියලු ක්‍රියාවලින් අපි බලාපොරොත්තු වෙන්නේ වල් වී පාලනය ඒත් එක්කම කියන්න ඕනි ගොවි ජනතාව සාමාන්‍ය ජනතාව ව්‍යාප්තිකාරක මේ සියල්ලම මේකට දැඩි මැදිහත්වීමක් අවශ්‍යයි. මේ සියලුම කරුණු කැටි කරලා අපේ තාක්ෂණික පැකේජයක් තියෙනවා වල් වී කොහොමද පාලනය කරන්න කියලා. මේ පිළිබඳ විස්තර ඕනනම් අපිට ලබා දෙන්න පුළුවන් වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින්. ඒ වගේම රට පුරා සිටින ව්‍යාප්තිකාරකයන් අන්තර් පළාත් සභාවල ඒ වගේ මහවැලි මේ අංශ මගින් තොරතුරු ලබාගෙන වල් වී පාලනයට වැඩි අවධානයක් යොමු කරන්න කියන කාරණය මතක් කරන්න කැමතියි. අපේ තවදුරටත් අපේ ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා. ඉතිං ගොයමට වින කරන වල් ගොයම් මැඩලීම තුළින් සාර්ථක ගුණාත්මක වී නිෂ්පාදනයක් කරහා රට සහලින් ස්වයංපෝෂිත කරමු.